කාමද ඉතින් අදාවේ මම හිතුවා මම මේ ඔන්ලයින් shopping කළා එකේකේවා ඕඩර් කරලා ගෙන්නනේවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඒකට හේතුව තමයි දැන් අපි මම දැන් අවුරුද්දක් විතර වගේ ඉඳලා ඕන දේවල් ඔන්ලයින් තමයි ගෙන්න ගන්න. ඉතින් ඒකට හේතුව තමයි පොඩි එකනත් එක්ක මොනවා හරි ගන්න ගියාට අපිට ඉතින් සිලෙක්ට් කර ගන්න බෑ. ඉතින් ගෙදර ඉඳන් පුළුවන් අපිට ඕනි දේවල් සිලෙක්ට් කරලා ගන්න. හැබැයි සමහර අය ඉතින් ඔන්ලයින් shopping වලට එච්චර කැමති නෑ. සෝ මාත් සමහර වෙලාවට කැමති නෑ. බට් ඒ වුණාට කරන්න දෙයක් නෑ. ඉතින් අර තැනේ හැටියට ඇනේ ගහන්න ඕනේ වගේ ඒ කියන්නේ බබා චූටි නිසා ඉතින් මටත් සිද්ධ වෙලා තියෙනවා ඕනි දේවල් ඔන්ලයින් ගෙන්න ගන්න. හරි. ඉතින් මම හිතුවා ඉතින් මම ඔන්ලයින් ගෙන්නනේවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒවයි සමහර වෙලාවට ෆොටෝස් වල තියෙන එක නෙමෙයි එන්නේ. සමහර විට ඩැමේජ් වෙලා එනවා. ඉතින් ওই වගේ ඔන්ලයින් shopping වල ප්‍රශ්න ටිකක් තියෙනවා ළමයි නැත්තේ නෑ. කොහොම හරි කමන්නේ. ඉතින් මම දැම්මා දරස් එකට ඕඩර් එකක්. සාමාන්‍යයෙන් මම දරස් එකෙන් බඩු ගන්නවා. එතකොට AliExpress එකෙන් බඩු ගන්නවා. සහ ඔය මාකට් ප්ලේස් හරි මොන හරි මට ඕන කියලා හිතුනොත් මට අවශ්‍යයිමයි කියලා හිතුනොත් දෙයක් මම ඔන්ලයින් දාගන්නවා. ඉතින් මම දරස් එකේ ගිය සතියේ දාපු ඕඩර් එකක් පාර්සල් එකක් අදාවා. ඉතින් මට හිතුණා අද ඉඳන් දිගටම මම මොනවා හරි දැම්මොත් ඒක අන්බොක්සින් වීඩියෝ එකක් විදියට ඔයාලට අරන් එන්න ඕනි කියලා. හරි එහෙනම් අපි යමු පාර්සල් එක ඕපන් කරන්න. මේ තියෙන පාර්සල් එක මේක ළමයි 739යි ගියේ. පාර්සල් එක ගාන 739යි. අපි මෙන්න බලන්නකෝ. ඔන්න දරස් එකෙන් ඕඩර් කරා මේ පේනවාද ඇවිල්ලා තියෙන විදිහ. බොක්ස් එකේ ඩැමේජ්. ළමයි මේකට කියන්නේ මම ඉතින් ඔය ඕඩර් කරන්න ඔය එක කොස්මැටික් එහෙම නැත්නම් ෆේෂියල් අයිටම් ඔය වගේ ගැජ්මැටික් නේ. ඉතින් ළමයි මේකට කියන්නේ 3D මසාජ් රෝලර් කියලා. හරිද? මේක සාමාන්‍යයෙන් 2000න් උඩ වගේ තමයි ප්‍රයිස් වෙන්නේ. ඉතින් කොහොම හරි කමන්නේ මේ මට දරස් එකේ ෆ්‍රී ෂිපින් හරි මොනවා හරි කේස් එකක් තිබිලා මේ මට ඒක හම්බ වුණා. ආලට පේනදී 739යි. 739යි. ඉතින් මේක 2000 ගන්න. ගන්නෝ දන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ. මේකෙන් ගන්න නැති ගන්න අය සමහර වෙලාවට ඉතින් දන්නේ නැති ඇති. කොහොම හරි කමන්නේ මේ ළමයි මගේ තියෙන කැත පුරුද්දක්. ඒ තමයි මේ මම මොනවා හරි දෙයක් ගානකොට මොන හරි අරගෙන මෙහෙම තමයි ගන්න. ඒක හොඳ නෑනේ. ඒක ඇත්තටම හොඳ නැති පුරුද්දක්. නමුත් මට තියෙනවා ඉතින් මම හොම තමයි ගන්න. ටවල් එකෙන් මුණ පිය දැම්මත් ඔය හැඩට වැඩට නෑ. මෙහෙම තමයි පිය දාන්නේ. ඉතින් ඔයාලා දැනගන්න එහෙම හොඳ නෑ. ඉතින් මේ කොයිකටත් කියලා ඉතින් මම ඒකම ගැන හිතලා තමයි මෙන්න මේ ගැජ්මැටික් එක ඕඩර් කරේ. මම හිතනවා ඒකේ ගානට හොඳයි. අවුලක් නෑ. ප්‍රශ්නයක් නෑ. මේක ෆේස් එකට විතරක් මේකේ අනවශ්‍ය මේද ඉවත් කරගන්න ගොඩක් වෙලාවට පුළුවන්. ඒ වගේම තමයි බොඩි කියා ෆේස් කියා. ඒලොන්න මේ තියනවා ඔයාලට පේනවා ඇති. එක විදිහට. ඉතින් මේක මට වටින්නේ මෙන්න මේ බලන්න ළමයි මෙහෙම බැලුවාම ගොඩක් මගේ ෆේස් එක හැදෙන්න ඕනේ තාම. ඒ කියන්නේ මේ ලස්සනට හදාගන්න අපි try එකක් දෙමු. ඉතින් මේවා ඉතින් ඔය පොඩි කොස්මැටික් වැඩි. ඉතින් මට හිතුණා මේකේ ප්‍රයිස් එකට ඕකේ ළමයි. මම හිතනවා මේක හොඳයි කියලා. ඉතින් මේක පාවිච්චි කරන විදිහ මෙන්න මේ විදිහට කොලයක් එනවා. අවුලක් නෑ. ගැජ්මැටික් එකට සාර්ථකයි කියන්නේ මගේ සල්ලි වලට මගේ මුදලට උපරිම සාධාරණයක් කරලා දෙනවා. සහ බොක්ස් එක නම් චුට්ට ඩැමේජ් වෙලා තිබ්බ. ඉතින් බොක්ස් එකේ දාලා තියන්නේ නෑනේ අපි. කොහොම වෙතත් මේක හොඳයි ළමයි. මේක highly recommend කරන්න පුළුවන් දරස් එකේ. මට මේකට ගියේ 739යි. දරස් එකේ price එක තිබ්බේ 2500ක්. කොහොමත් මේ වගේ එකක් නම් මේක original එකක් ළමයි. මේ වගේ එකක් සාමාන්‍යයෙන් 2000ට වඩා උඩින් වගේ තියෙනවා. ඊට වඩා අඩු තැන් තියෙනවද දන්නේ නැහැ මම. මොකද
ඉස්සර වගේ නෙමෙයිනේ ඉතින් දැන් එහෙම නිතරම shopping කරන්නේ නැහැ. ඒ වගේ දේවල් ගන්න වෙන්නේ නැහැ. ඕකේ එහෙනම් ගින්න නම් bye bye. ආයි මොනවා හරි පාර්සල් එකක් ආවොත් ඒකත් එක්ක හම්බෙමු. bye bye.